සුබම සුබ දවසක් මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඇති කියලා ඔන්න මං හිතනවා. මම නම් අද උදෙන්ම බුද්ධ පූජාව තියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයා උදේම අවදි වෙලා මොනවා හරි දෙයක් කෑමට හදනවනේ. ඉතින් ඒන් ටිකක් බුදුමැදුර එහෙම පිරිසුදු කරගෙන බුද්ධ පූජාව තියන්න. ඔයාලට ඇහෙනවා නේද කුරුල්ලුන්ගේ සද්ද? මම වීඩියෝ එක එඩිට් කරද්දි තමයි මට මේවා ඇහුනේ. ඇත්තටම වීඩියෝ කරද්දි නම් ඒ ගැන දැනුනේම නෑ. ඉතින් මම ඒ ශබ්ද අයින් කරෙත් නෑ. ඒවා තියෙන හැටිය පැටවුත් නෑනේ. ඉතින් ලොකු සද්ද නෑනේ. ඒ නිසා ඒවා මම අයින් කරේ නෑ. මම ඉතින් උදේට ලොකු දේවල් හදන්නේ නෑ. දෝනි නම් කෑම ගෙනියන්නේ නෑ. එයා තාම කනිෂ්ඨ තමයි අධ්‍යාපනය ලබන්නේ. ඉතින් පුතාට ගෙනියන්න මොන හරි හදන දෙයක් බිත්තර ඔය හාල් මැස්සෝ ඒ දේවල් නැතුව අනිත් දෙයක් එක දෙයකින් හරි බුද්ධ පූජාව තියෙනවා. දැන් මේ ටික දවසක් නම් මට ආපහු බැරි වුණා. ඒත් මම දැන් පටන් ගන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි කරගන්න පිනක් විතරයිනේ අපිට ඉතිරි වෙන්නේ. කවදා හරි දවසක අපි මේ හැමදේම දාලා යනවා. ඉතින් එදාට අපිට සතුටු වෙන්න මතක් වෙන්න තියෙන එකම දේ මේ දේ විතරයි. ඉතින් අපි බුදුරජාණන් වහන්සේට අපි මේ විදිහට පූජා කරලා පිනක් කරගමු. ඔයාලත් අනුමෝදන් වෙන්න. පුංචි පිනක් හරි කවුරු හරි කරන දෙයක් දැකලා ඔයාලා සතුටු සිතින් අනුමෝදන් වෙන්න. ඉතින් මෙතනින් පස්සේ ඔයාලා මේ දකින කේක් මම කෝස් එකේ හදපුවා. මම කියන්නේ අපේ කෝස් එකේ බැච් එකේ ඉන්න ඔක්කොම ඔය කොළ පාටට තියෙන කේක් එක මම කරපු එක. මම තනියම නෙවෙයි අපිට කියලා දෙන මිස් එක්ක එකතු වෙලා තමයි හැදුවේ. ඉතින් ඔයත් ගෙදර නිකන් ඉන්න කෙනෙක් නම් ඒ වාගේ ස්මෝල් බිස්නස් එකක් කරන්න පටන් ගන්න. ඉතින් මම ඕන දැන් නම් හදන්නේ මිදුලේ මතු ගාලා බුද්ධ පූජාව ඉස්සෙල්ලාම තිබ්බා. ඊට පස්සේ මිදුලේ මතු ගාගෙන ගේත් අස් කරලා උඩට යන්න ඇඳුම් ටික වෙලෙන්න දාගන්න. ඉතින් අපේ පොඩි ඉඩකඩක් අපිට තියෙන නිසා අපිට ගෙදර වටේ කොහෙවත් ඇඳුම් වියල ගන්න වෙලක්වත් බැඳ ගන්න ඉඩක් නැහැ. රැක් එකක් ගෙනල්ලා තියාගන්නත් බෑ. ඉතින් මදිනේ. පැටව් දෙන්නෙක්ගේ ඇඳුම් තියෙනවා. ඒ නිසා ඉඩ මදි. අපේ උඩ තට්ටුවේ වැඩ ඉවර වෙලා නැහැ. වහලා ගහලා ඒ ටික කරලා තියෙන නිසා වැල් කීපයක් බැඳගෙන ඉතින් රෙදි ටික වේල ගන්නවා. ඉතින් මං අර ඔයාට කියපු තැන ඔයා ගෙදර නිකන් ඉන්න කෙනෙක් නම් මොකක් හරි දෙයක් පටන් ගන්න. ඒ කියන්නේ එක සැලරි එකෙන් නම් ඔයා ජීවත් වෙන්නේ ඇත්තටම මේ යන විදිහට මදිනේ. අපිට නම් මදි. අපේ හස්බන්ඩ් විතරයි ජොබ් එකක් කරන්නේ. මම ජොබ් එකෙන් අයින් වෙලා ඉන්නේ. එතකොට ඉතින් ඇත්තටම අපේ පැටව් ටික ලොකු වෙනකොට ක්ලාස් ෆීස් එහෙම ගෙවනකොට ඇත්තටම ගන්න ආදායම මදි නිසා මම හිතුවා කේක් කෝස් එකක් කරන්න. මම ඊට කලින් වීඩියෝස් වලිමුත් කියලා ඇති. මම කේක් කෝස් එකකට යනවා. දැනට නම් මාස 2ක් වගේ ගිහින් තියෙනවා. බේසික් කෝස් එක විතරයි කරන්නේ. ඉතින් මේ වෙනකොට ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. හරියටම කරන්න බැරි වුණත් සාමාන්‍ය දුරට කරගෙන යනවා. තාම ආදායම් මාර්ගයක් නම් හදාගෙන නෑ මම. අවට ගෙවල් වල බර්ත්ඩේ එහෙම තියෙද්දි බර්ත්ඩේ කේක්ස් මට කියලා හදා ගන්නවා. අවුරුදු දවස්වල නම් ඕඩර්ස් කිහිපයකුත් කරා කේක් ඕඩර්ස්. ඉතින් ඇත්තටම කෝස් එකට ගිය දවසේ ඉඳලම ලොකුවට දෙයක් ඉගෙන ගත්තා කිව්වොත් හරි. අපි නොදන්න දේවල් සාමාන්‍යයෙන් ගෙදර කේක් එකක් හැදුවට අපි එහෙම ලොකුවට දැනුමක් තිබුණේ නෑනේ. කඩෙන් අපි ගෙනල්ලා කේක් කෑවත් ඒවට ඇත්තටම මේ තරම් කල් තියාගන්න දේවල් අපිට ඇඟට හිතකර නැති දේවල් දානවා කියලා දන්නේ නෑ. ඒත් දැන් දන්නවා. අපි ගෙදර හදන නිසා අපි ඇත්තටම හෝම්මේඩ් කේක් හදන අය ගෙදර හොඳම දේවල් දාලා හදන්නේ කියලා දන්නවා. ඔයාලා කේක් ඉතින් ටිකක් ගණන් නම් වැඩි. ඒකට හේතුව එයාලා කල් තියාගන්න දේවල් එහෙම මොකුත් දාන්නේ නැහැ. හොඳම දේවල් දාන්න නිසා. ඔන්න ඉතින් මම ඇඳුම් ටිකත් ඒ අතරේ වේලෙන්න දාලා ඇවිත් ඉතිරි වැඩත් ඔක්කොම කරගත්තා. ඒ කරගෙන ඔන්න ඉතින් කතාවෙන් මම දැන් නම් ඔය හදන්නේ පුතාගේ ඉස්කෝලේට යන්න. එයාලගේ අද හවුස් මීට් එක තියෙනවා. ඉතින් මං පේමන්ට් එකත් ඒ අතර සෝදලා ඔක්කොම ඉවර කරගෙන දැන් යනවා ඉස්කෝලේට. ඉතින් මගේ යාළුවෝ ආපහු වීඩියෝ එකක් අරගෙන එනකන්
සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.